ඔබේ දිවයට අත්දැකක් සැපයීමට අද දවසේ සුවිශේෂී වගාවක් පිළිබඳව තමයි මේ විදිහට කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා වියලි කලාපයේ බහුලව වගා කරන ලිගෙන්සි හෙවත් ද්‍රනිල කුලයේ ශාකයක් වන රටකජු සාමාන්‍යයෙන් මීටර් භාගයකට වඩා අඩු උසකින් යුක්ත පඳුරු ශාකයක්. පැවිසියේ කුලයට අයත් මෙම ශාකයේ නිජබිම වන්නේ මධ්‍යම ඇමරිකාවයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බහුලව වගා කරන රටකජු වගාව පිළිබඳවයි අපි අද දවසේ කතා කරන්න සූදානමින් ඉන්නේ. කුඩා පරිමාණ කුෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ සව්‍යාප්තිය හරහා රටකජු වගාව සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රජාව දැනුවත් කරමින් ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට සවියක් වීම මෙම වැඩසටහනේ අරමුණයි. රටකජු වගාව. රටකජු කියලා කියන්නේ වියලි සහ අතරමැදි කලාපයේ වගා කරන ප්‍රධාන අතිරේක ආහාර භෝගයක්. තෙල් භෝග කාණ්ඩයට යටතේ වගා කරන මෙම භෝගය යල මහ කන්න දෙකේම වගා කරන්න පුළුවන්. මහ කන්නේදී සාමාන්‍යයෙන් වගා කරද්දී අහස් දී යටතේ උස්බිම් වලත්, යල කන්නේදී වගා කරද්දී කුඹුර ඉඩම් වල ජල සම්පාදිත තත්ත්වයටත් වගා කරන්න පුළුවන්. ඊට අමතරව උස්බිම් වල වගාලින් යටතේ රටකජු භෝගය වගා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ධක අවධියේදී තෙත් සිසිල් කාලගුණයක් අවශ්‍ය වන අතර කරල් පරිණත වන විට වියලි කාලගුණයක් අවශ්‍ය වෙනවා. මහකන්නේ වගා කරද්දී ඔක්තෝබර් 15 නොවැම්බර් 1 වෙනි සතිය වාගේ වෙනකොට වගා කිරීම අවසන් කරන්න ඕනේ. ඒත් එක්කම යලකන්නේ වගා කරනවා නම් අප්‍රේල් මාසය තුල වගා කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් ජල වහනේ ඉතා හොඳ pH අගේ 6.5ත් 7ත් වාගේ සහිත වැලි ලෝම පසක් තමයි රටකජු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉන්දි, ටිකිරි, තිස්ස, ANKG1, වලව, ලංකා ජම්බෝ යන ප්‍රභේද නිර්දේශ කරලා තියෙනවා. මේකෙන් තිස්ස කියන ප්‍රභේදය තමයි හුඟක් බහුලවම වගා කරන්නේ. සාමාන්‍යයෙන් ලංකා ජම්බෝ කියන භෝගේ වගා සහ වලව සඳහා වගා කරද්දී බීජ අවශ්‍යතාවයේ පොතු සහිතව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 130ක් වාගේ අවශ්‍ය වෙනවා. අනිකුත් ප්‍රභේද සඳහා හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 100ක වාගේ බීජ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ශේෂ්ත්‍රයේ සිටවීමට පෙර ශේෂ්ත්‍රය හොඳින් බිම සකස් කිරීම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක් 20ක් වාගේ ගැඹුරට පස පෙරලලා කැට පොඩි කරලා උස් පාත්තිවල හෝ සාමාන්‍යයෙන් තනිතලා බිමක උනත් වගා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වගා කරද්දී සෙන්ටිමීටර් 45 15 පරතරයට තමයි වගා කරන්නේ. ඒ කියන්නේ පේලි අතර පරතරය සෙන්ටිමීටර් 45යි, පැල අතර පරතරය සෙන්ටිමීටර් 15යි. සාමාන්‍යයෙන් එක ස්ථානයක බීජ දෙකක් වාගේ රෝපණය කරනවා. සිටෝලා සති 4ක් 6ක් වාගේ යනකොට මල් පිපීම ආරම්භ වෙනවා. ඒත් එක්කම පස්ලම් කිරීම අවශ්‍ය වෙනවා. මොකද හොඳ කරලක් ඇති වෙන්න නම් මල් පිපීමත් එක්කම මේ ජායාංගය හොඳින් වර්ධනය වෙලා එතනින් තමයි කරලක් ඇති වෙන්නේ. ඒකට මල් පිපීමත් එක්කම පස්ලම් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පස්ලම් මල් පිපෙන කාලය වෙනකොට පසේ තෙතමනේ පැවැත්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මුල් සති 3-4 කාලයේ දක්වා දින 4කට වරක් දර සම්පාද සිටුවල සති 3-4ක් වාගේ යනකම් දින 4කට වරක් ජල සම්පාදනය කිරීම වැදගත් වෙනවා. එතනින් පස්සේ සතියකට සැරයක් ජල සම්පාදනය කරා නම් ඇති ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ වියලි කරල් පරිණත වෙනකොට වියලි තත්ත්වයක් තමයි තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොහොර අවශ්‍යතාවය වෙන්නේ මූලික පොහොර විදිහට හෙක්ටයාරයකට යූරියා කිලෝ 35ක්, TSP කිලෝ 100ක් සහ MOP කිලෝ 75ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සති 3ේදී විතර හෙක්ටයාරයට යූරියා කිලෝ 30ක වගේ 30ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම රටකජු වගාවේදී රෝග විදිහට පාදස්ත කුණු වීම, මලකඩ රෝගය දක්නු ලැබෙන මේකෙන් පාදස්ත රෝගය තමයි බහුලව තියෙන්නේ. ඒතකොට රෝගය දැක්වට මුල් අවස්ථාවේදීම රෝගේ පාලනය කරගත්තාම සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. පලිබෝධ හානි විදිහට කුඩිත්තන්ගේ හානියේ, වේයන්ගේ, මුල් කන කුහුඹුවන්ගේ සහ කරල් විදින පණුවන්ගේ හානිය දක්නට ලැබෙනවා. ඉතින් මේවත් හානි දුටුව මුල් අවස්ථාවේදීම පාලනය කරගත්තාම සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය නියමිත කාලවකවානුව වෙනකොට අස්වනු නෙලීම් සඳහා අපි ස්ථාන කීපයකින් පඳුරු කීපයක් ගලවලා කරල් බලපුවම කරල ඇතුලේ
දුබුරු පැහැයට ලක්වලා කොටු වාගේ සලකුණු වෙලා තියෙනවා නම් ඒ තමයි පරිණත අවස්ථාව වෙන්නේ. ඒ අවස්ථාවේදී අස්වැන්න නෙලීම සිද්ධ කරලා ඊට පස්සේ කරලෙන් මේ පඳුරෙන් කරල් වෙන් කරලා අමු විදිහට හෝ හොඳින් වියලලා අපට වෙළඳ පොළට අලෙවි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෙක්ටයාරකින් කිලෝ 30 ප්‍රභේදයේ හෙක්ටයාරකින් කිලෝ 2500ක වාගේ අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි කතා කළේ රටකජු වගාව සිදු කරන ආකාරය පිළිබඳවයි. සාව්‍යාපෘතේ යටතේ ප්‍රතිලාභී ප්‍රජාවට රටකජු වගාව සිදු කරගෙන යාමට පූර්ණ දායකත්වයක් සපයනු ලබයි. ලොකු කුඩා සියලු දෙනාම ආහාරයට ගන්න රටකජු වල පෝෂණය සම්බන්ධයෙන් ඔබ දැන සිටියද? රටකජු කියලා කියන්නේ ග්‍රීන් පීස්, සෝයා බෝංචි වගේ රනිල කොළයට අයත් ශාකයක්. රටකජු වාණිජය වගා කරන්න පටන්ගෙන තියෙන්නේ 1800 ගණන් වලදී. විටමින් A සහ B කාණ්ඩ ප්‍රෝටීන්, ගුණාත්මක මේද, යකඩ, සිංක්, පොටෑසියම්, මැග්නීසියම් හා ෆ්ලේවනොයිඩ් ආදී පෝෂක ගණනාවකින් සපිර රටකජු වෙනත් බොහෝ බීජ වර්ග වලට වඩා පෝෂණ ගුණයෙන් උසස් බීජ වර්ගයක්. තන්තුමය ස්වභාවයක් පවතින නිසා ආහාර ජීර්ණ පද්ධතියටත් ඉතාමත් හිතකරයි. පාරිශේකන් පවසන ආකාරයට දෛනිකව අත්මිටක් පමණ රටකජු ආහාරයට එක් කර ගැනීමෙන් අධි සහ අව රුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක් මැඩලීමේ හැකියාවක් තිබෙනවා. ඇමරිකානු සහ චීන විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලට අනුව හෙළි වී තිබෙනවා හෘදයාබාධ 130කින් සහ හදවත් රෝගවලින් සිදුවන මරණ 17%කින් අඩු කර ගැනීමටත් රටකජු වල අඩංගු වන ප්‍රෝටීන් විශේෂයක් නිසා හදවත් රෝගවලට හේතු වෙන රුධිර නාල ඝනවීම දුරු කර ඒවා නම්‍යශීලී කරන බවත් ශක්තිමත් කරන බවත් සොයාගෙන තිබෙනවා. ඒ වගේම පිළිකා හා නොමේරු ලදරු මරණ 11%කින් අඩු කර ගැනීමටත් මෙමගින් හැකියාවක් තිබෙනවා. රටකජු වල හිතකර කොලෙස්ටරෝල් වැඩියෙන් අන්තර්ගත වීම නිසා සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් අඩු කරගත හැකි බවත් ඔවුන් පවසනවා. රටකජු අඩු ග්ලයිසමික් දර්ශකයක් සහිත ආහාරයක් ලෙස සැලකන අතර මේ නිසා රටකජු ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නැන්වීමක් සිද්ධ වන්නේ නැහැ. බීජ වර්ගයක් විදිහට සැලකුව විට රටකජු වල ප්‍රෝටීන් ප්‍රතිශතය දෙවනි වන්නේ ආමන්ඩ් වලට පමණක් බවත් සොයාගෙන තිබෙනවා. හදවත නිරෝගීව තබන අසම්ප්‍රයුක්ත මේදාම්ල අඩංගු ආහාර විදිහට බහුලව පිළිගැනෙන ආමන්ඩ් සහ වෝල්නට් වගේ තරමක් මිල අධික බීජ වර්ග වලට නොදෙවෙනි ගුණවත් බවක් අපගේ හදවතට රටකජු වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට අදහස් කරන අයට ඉතා ඉහළ ප්‍රෝටීන් අගයක් සහිත රටකජු ඒ සඳහා හොඳ ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. රටකජු කොපමණ ගුණදායී සහ සෞඛ්‍යයට හිතකර ආහාරයක් වුණත් රටකජු අස්වැන්න නෙළුවීමෙන් පසු නිසියාකාරව වියලීම සහ ගබඩා කිරීම සිදු කිරීම කරන්නේ නැතිවීම නිසා සහ වියලීමේදී කරන නොසලකිලිමත් භාවය නිසා ඇෆලටොක්සින් කියන දිලීරය රටකජු වලට ආසාදනය වෙන්න පුළුවනි. මෙම දිලීරය ආසාදනය වූ රටකජු දුර්වර්ණ වීම සහ රසයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. රටකජු මිලදී ගැනීමේදී සහ අස්වැන්න සකස් කිරීමේදී වියලීමේදී නිසි පියවරයන් අනුගමනය කිරීම තුළින් මෙම දෙලීර අඩංගු රටකජු අපේ ආහාරයට එක්වීම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම රටකජු කියලා කියන්නේ කෙතරම් රසවත් ජනප්‍රිය ආහාරයක් වුණත් අප අතරින් සමහරෙකුට රටකජු ආසාත්මික වෙන්න පුළුවන්. ඒ නිසා අපි දෛනිකව ආහාරයට ගත යුතු රටකජු ප්‍රමාණය සහ ආසාත්මිකතා පරීක්ෂණ වෛද්‍යවරයෙක් ලවා කර ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. ගොවිසවිය වැඩසටහන තුළින් අද දවසේ අපි කතා බහට ලක් කරේ රටකජු වගාව සිදු කරන ආකාරය සහ ඒ සඳහා ව්‍යාපෘතිය හරහා ලැබෙන දායකත්වය සහ පෝෂණය පිළිබඳවයි. ඔබට සුබ දවසක්.